කර්මය සහ කර්මඵලය පිළිබඳව පරතරයට අවබෝධ කරගත්තු තථාගත බුදුරජාණන් වහන්සේ වැඩ සිටපු කාලයේ උදේනි කියලා රජ කෙනෙකුට අග්‍ර මහේසිකා බවට පත්වුණු සාමාවතී කියලා බිසවක් සිටියා. මේ සාමාවතී කියන බිසව තවත් පරිවාර ස්ත්‍රීන් 500 දෙනෙක් සමග මාගන්ධියා කියලා බිසවක් ඇගේ ඥාතීන් සමග එකතු වෙලා රජමාලිගාවේ සිර කරලා ගින්නක් ඇති කරවලා ඒ ගින්නෙන් පුච්චලා මරණයට පත් කෙරෙව්වා. තථාගත බුදුරජාණන් වහන්සේ මේ සාමාවතී බිසව ඇතුළු පිරිස මේ විදිහට ගින්නෙන් පිච්චිලා මරණයට පත් වෙන්න හේතු වුණු කාරණය අතීත කතාව දේශනා කරන්නට යෙදුනා. මේ සාමාවතී කියන බිසව මීට බොහෝ කාලයකට කලින් එක්තරා රජ කෙනෙකුගේ රජ බිසවක් බවට පත් වෙලා මනුස්ස ලෝකේ උප්පත්තිය ලැබලා හිටියා. මේ ජීවිතයේ Taman සමගම මරණයට පත් වුණු ඒ කාන්තාවන් 500 දෙනාම එදා මේ රජ බිසවගේ පරිවාර ස්ත්‍රීන් බවටත් පත් වෙලා හිටියා. මේ සාමාවතී බිසව ඇතුළු පිරිස දවසක් ගඟක් සමීපයට ගිහින් ඒ ගඟෙන් හොඳින් දියනාගෙන බොහෝ වේලාවක් ජල ක්‍රීඩා කරමින් හිටපු නිසා මේ පිරිසට ඇතිවෙච්ච සීතල දුරු කර ගැනීම සඳහා මේ පිරිස ඒ ගඟ සමීපයේ තිබුණු එක්තරා පන්සලකට ගමන් කළා. ඒ පන්සලට ගියහම මේ පිරිස දැක්කා තනකොළ වලින් හදපු පුංචි කුටියක්. ඒ තනකොළ වලින් හදපු පුංචි කුටියේ පසේ බුදුරජාණන් වහන්සේ නමක් වැඩ සිටියා. නමුත් මේ පිරිස ඒ බව දැනගෙන හිටියේ නැහැ. ඒ නිසා මේ පිරිස මොකද කළේ? ඒ පුංචි තනකොළ කුටියට ගිනි තියලා මේ පිරිසගේ සීත දුරු කරගන්නට කටයුතු සිද්ධ කළා. කුටිය ටිකෙන් ටික පිච්චෙනකොට තමයි මේ පිරිසට දැනගන්නට ලැබුණේ මේ කුටිය තුල පසේ බුදුරජාණන් වහන්සේ නමක් වැඩ සිටිනවා කියලා. ඒ වගේම මේ පසේ බුදුරජාණන් වහන්සේ රජතුමාගේ ඊ타මත්ම හිතවත් කුළුපග පසේ බුදුරජාණන් වහන්සේ නමක්. ඒ නිසා මේ සාමාවතී බිසව ඇතුළු පිරිස ඊ타මත් බියටපත් වුණා රජතුමාගෙන් මේ පිරිසට මේ සිද්ධ කරපු කටයුත්ත නිසා දඬුවම් ලැබේවි කියලා. ඒ නිසා මේ පිරිස තීරණය කළා මේ පසේ බුදුරජාණන් වහන්සේව තව තවත් මේ ගින්න බලවත් කරලා මේ ගින්නට දර ආදිය දමලා මරණයට පත් කරවන්නට ඕනේ කියලා. ඒ නිසා මේ පිරිස මොකද කළේ? අසල තිබුණු දර ආදිය ගෙනවිත් තව තවත් මේ ගින්න බලවත් වෙන විදිහට පසේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටින ඒ කුටිය මහත් ගින්නක් බවට පත් කළා. නමුත් පසේ බුදුරජාණන් වහන්සේ නිරෝධ සමාපත්තියට සමවැදිලා සිටපු නිසා ඒ උතුමන් වහන්සේගේ ශරීරයටවත් පාත්‍ර සිවුරු ආදියටවත් කිසිදු හානියක් සිද්ධ වුණේ නැහැ. ඒ නිසා ඒ උතුමන් වහන්සේ සමාපත්තියෙන් නැගිටලා ඒ පිරිස බලා සිටියදීම අහසට පැන නැගිලා වෙනත් දිශාවකට වැඩම කරන්නට යෙදුනා. ඉතින් මේ සාමාවතී බිසව ඇතුළු පිරිස සිද්ධ කරපු මේ අකුසල කර්මය නිසා මරණින් මත්තේහි මේ පිරිසට නිරේගාමී භාවයට පත් වෙලා සංසාරේ බොහෝ කාලයක් දුක් විපාක අනුභව කරන්නට සිද්ධ වුණා. ඒ විතරක් නෙමෙයි ඒ සිද්ධ කරපු බරපතල අකුසල කර්මයේ අවශේෂ විපාක විදිහට මේ විදිහට ගෙවල් තුල සිර වෙලා ගින්නෙන් පිච්චිලා මේ පිරිසට සංසාරේ බොහෝ වතාවක් මරණයට පත් වෙන්නට සිද්ධ වුණා. ඉතින් මෙන්න මේ විදිහට තමයි තථාගත බුදුරජාණන් වහන්සේ සාමාවතී බිසව ඇතුළු පිරිසට මේ රජමාලිගාව ඇතුලේ සිර වෙලා ගින්නෙන් පිච්චිලා මරණයට පත් වෙන්නට හේතු වුණු කර්ම විපාකයේ පිළිබඳව පැහැදිලි කරන්නට යෙදුනේ.